ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුලිකුණාටුවේ බලපෑමෙන් පසු ලංකාවට මානුෂීය ආධාර ලබා දීමට මිත්‍ර රටවල් රැසක් මේ වන විට ඉදිරිපත් වී තිබෙනවා. දන්නා කාලයක සිට දියුණු වෙමින් පවත්නා තුන්වන ලෝකයේ රටක් ලෙස ලංකාව මුහුණ දුන් මෙම අභියෝගාත්මක අවස්ථාවේ ගෝලීය වශයෙන් බලවත් රාජ්‍යයන් ලංකා රාජ්‍යතනි නොකිරීම අගය කළ යුතුයි. ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත්ව පවත්වාගෙන යමින් අර්බුදකාරී ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මෙකී මැදිහත් වීම අතිශය වැදගත්. මේ වන විට විවිධ රටවල් සහ ගෝලීය සංවිධාන රැසකින් සැලකිය යුතු මූල්‍යමය පරිත්‍යාගයන් සහ මානුෂීය ආධාර මෙරටට ලබා දී තිබෙනවා. ඒ අතර අසල්වැසි ඉන්දියාව සහ එක්සත් අරාබි එමිරාජ්‍ය ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන්නේ දැවැන්ත සහයෝගයක්. ආපදාව සිදුවන අවස්ථාව වන විටත් කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ INS වික්‍රාන්ත් සහ INS උදයගිරි යන නෞකා මගින් ටොන් 9කට ආසන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් මෙරටට ලබා දීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඉන්දියාව දියත් කළ සාගර බන්දු මෙහෙයුම යටතේ මේ වන විට මානුෂීය ආධාර රැගත් ගුවන් යානා 9ක් මෙරටට පැමිණ තිබෙනවා. ටොන් 12කට ආසන්න වියලි ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ වෛද්‍ය උපකරණ, අඩි 110ක් දිගැති මන්ටීරු දෙකකින් යුත් යකඩ බේලී පාලම් කොටස් ටොන් 50ක්, ජල පිරිපහතු යන්ත්‍ර 500ක් ඒ අතර වනවා. එක්සත් අරාබි එමිරාජ්‍යයෙන් තාවකාලික නිවාස 48ක්, වියලි ආහාර ද්‍රව්‍ය පැකට් 1116ක්, පානීය ජලය, කූඩාරම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු සහනමලු 336ක් ලබා දී තිබෙනවා. ඊට අමතරව මුදවා ගැනීම මෙහෙයුම් සඳහා අවශ්‍ය K9 වර්ගයේ බෝට්ටු දෙකක්, SUV වැනි මුදා ගැනීමේ රථ, ට්‍රක් රථ සහ පුද්ගලයන් 53 දෙනෙකුගෙන් සමන්විත විශේෂ නාගරික සෙවුම් හා මුදා ගැනීමේ කණ්ඩායමක්ද යොදවා තිබෙනවා. පාකිස්තානු අගමැතිවරයාගේ උපදෙස් මත සන්නද්ධ හමුදාවලින් සමන්විත සෙවීමේ හා මුදා ගැනීමේ කණ්ඩායම්, සෞඛ්‍ය සේවකයින්, ඉහළ පුහුණුවලත් සුනකයින් සහ ටොන් 200කට ආසන්න ජීවිත ආරක්ෂක පහසුකම් මෙරටට ලබා දීමට පාකිස්තානු රජය කටයුතු කර තිබෙනවා. ඒ හැරුණු විට ආපදාවටපත් ලාංකිකයන්ගේ ජනජීවිත යලි නගා සිටුවීම සඳහා රජයට සහාය වීමේ අරමුණින් විවිධ රාජ්‍යයන් විසින් දැවැන්ත මූල්‍යමය පරිත්‍යාගයන් සිදු කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ඩොලර් මිලියන 2ක ආධාරයක් සහ මෙරට ගංයූරු සවිමත් කරමින් ඉහළ යන ජල මට්ටම පාලනය කිරීම සඳහා පොලිසක් 20000ක් සහිතව අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට කටයුතු කිරීම ඉතා වැදගත්. ඊට අමතරව මාලදිවයින, චීනය, ඕස්ට්‍රේලියාව, නේපාලය සහ කැනඩාව වැනි රටවල් ඇමරිකානු ඩොලර් ලක්ෂය ඉක්ම වූ මූල්‍යමය ආධාර ලබා දී තිබෙනවා. මෙම ගෝලීය රාජ්‍යයන් හැරුණු විට ජාත්‍යන්තර සංවිධාන කිහිපයක්ද දැවැන්ත මූල්‍යමය පරිත්‍යාගයන් සිදු කර තිබෙන්නේ මෙරට බිඳවැටුණු ආර්ථිකය යලි සවිමත් කිරීමේ අරමුණින්. ඒ අනුව චීන රතුකුරුස සංගමය, චීන වාණිජ මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක සෞඛ්‍ය සංවිධානය විශාල මූල්‍යමය පරිත්‍යාගයන් සිදු කර තිබෙනවා. මේ දක්වා මෙරටට ආධාර රැගෙන ඉන්දියානු ගුවන් යානා 11ක්, ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන C-17 වර්ගයේ ගුවන් යානයක්ද සහිතව එක්සත් අරාබි එමිරාජ්‍යයෙන් ගුවන් යානා 9ක්, ඇමරිකානු ගුවන් යානා 2ක් සහ පාකිස්තානය, බංග්ලාදේශය, මියන්මාරය හා ස්විට්සර්ලන්තය වැනි රටවලින් ගුවන් යානා 1 බැගින් පැමිණ තිබෙනවා. කඩාවැටුණු රටක ආර්ථිකය ශක්තිමත් කිරීමට දැවැන්ත ශක්තියක් වෙමින් පුළුල් පරාසයකින් ලැබුණු මෙම ජාත්‍යන්තර සහාය ආපදාවටපත් ලාංකිකයන්ගේ ජනජීවිත යලි නගා සිටුවීමට මහත් ශක්තියක් වේ යයි අප විශ්වාස කරනවා. විපතටපත් අවස්ථාවේ අපව අත් නොහල සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවට අපගේ කෘතවේදීත්වයද මෙසේ පිරිනමනවා.